අපේ අද මේ සංචාරයේ පස්වෙනි දවස අපි තාම ඉන්නේ ඇම්ස්ටර්ඩම් සිටි එකේ. මේ අපි හෙට බලාපොරොත්තු වෙනවා ආපහු ජර්මනියට ගිහිල්ලා ජර්මනිය හරහා ස්විට්සර්ලන්ත යන්න. දැන් අපි මේ සිටි එක පොඩ්ඩක් වටේ ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතාම ලස්සන ගොඩනැගිලි තියෙනවා. මේ හරිම ලස්සනයි. එතකොට දැන් වෙලාව උදේ 11යි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද ඇම්ස්ටර්ඩම් නගරේ තියෙන්නේ කියලා. සෙන්ට්‍රල් ස්ටේෂන් එක අපි බැලුවේ ස්ටේෂන් එක ඇතුළට යන්න කියලා. මම දැනට අවුරුදු 15කට විතර කලින් මේ ස්ටේෂන් එකට ඇවිල්ලා ට්‍රේන් එක අරගෙන තියෙනවා. මේ ඇම්ස්ටර්ඩම් සෙන්ට්‍රල් ස්ටේෂන් බැලුවේ ස්ටේෂන් එක ඇතුළට යන්න. ගිහිල්ලා බලමු මේකේ යුරෝපයේ ඕන නගරයකට ට්‍රේන් එකේ මේකේ යන්න පහසුකම් තියෙනවා. කැල්ල කාලා බලන්න. තව එකක් මට කැල්ලද? හරි මනසයි. දැන් මේ ස්ටේෂන් එකේම පොළව යට තමයි මේට්‍රෝ එක තියෙන්නේ. දැන් මෙතනින් තමයි මේට්‍රෝ එකට යටට යන්නේ. එතකොට ඊට උඩ බස් හෝල්ඩ් එක. ඉතින් මේ මිනිස්සුන්ට හැමදේකම පහසුකම් හදලා තියෙනවා. වැඩි දුර යන්නේ නැතුව කෝච්චියෙන් බහලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගන්න පුළුවන් විදියට හැමදේම තියෙනවා පහසු විදියට හදලා. ඉතින් මට ස්ටේෂන් එක ඇතුළේ යනකොට මේ චීස් කඩයක් හම්බුණා. හොලන්ඩ් වල තියෙන්නේ ගොඩක් චීස් වලට ප්‍රසිද්ධයි. මේ වහලා ගල ඔක්කොම කරලා තියෙන්නේ මේ චීස්. කඩේ ඇතුලේ වීඩියෝ කරන්න තහනම් කියලා කිව්වා. මේ ෆොටෝ විතරයි ගන්න අවසර තියෙන්නේ. මේ ස්ටේෂන් එකෙන් එළියට ආවා. ඉල්ල පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලනවා. ට්‍රෑම් එකක් යනවා.
පොඩ්ඩක් මේගොල්ලන්ට මේ shopping කරන්න ඕනි කියලා පොඩ්ඩක් shopping කරන්න මේ පයින් යන පාරකට ආවා. රෙස්ටොරන්ට් තියෙනවා, ඉතින් කෑම කන්න පුළුවන්. ඒ වගේම shopping කරන්න පුළුවන් කඩ ගොඩක් තියෙනවා. සෙනග නිවියෝක් කියන කඩේ තියෙනවා. මේක මේ චේන් එකක්. මේක ස්ටොක්හෝම් වල තියෙනවා. රෝසි යසිගේ ගියා ඇඳුම් බලන්න. චීස් වලට හරි ප්‍රසිද්ධයි. තවත් චීස් කඩයක් තියෙනවා. මේ රවුමට තියෙන්නේ මේ චීස් එක පැකට් කරලා තියෙන්නේ. ඒක තමන්ට ඕනනම් කපලා වුණත් ගන්න පුළුවන්. මේ රොයල් පැලස් එක. මං ඉන්නේ රොයල් පැලස් එක ඉස්සරහා. මේ ගොඩක් ටූරිස්ට්ලා ඇවිල්ලා ඉන්නවා. ඉතින් වැක්ස් මියුසියම් එක බලමු මේ පාරේත් ගිහිල්ලා කොහොමද කියලා. මේක චූටි පාරක්. රෙස්ටොරන්ට් තමයි තියෙන්නේ. දැන් ලන්ච් එක ගන්න කියලා ආවා. මම ගන්න යන්නේ ස්ටේක් යුරෝ 17.95. මේම තමයි රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඇමස්ටර්ඩම් සිටි එකේ ඉඳලා මේක තමයි මං ගත්ත කෑම එක. මම ලෝසි ගත්ත එක.
රසයි. යසික ගත්ත බර්ගර්. අපි දැන් දවල් කෑම කාලා එළියට ආවා. දැන් වෙලාව 1:40යි. අපිට දවල් කෑමට අපි 3 දෙනාට ගියා යුරෝ 70ක්. සාමාන්‍යයෙන් ඒ වගේ ගාණක් යනවා මේ යුරෝපයේ ඕනම රටක රෙස්ටොරන්ට් වලින් කෑම කන්න. මගේ පල්ලිය ඇතුළට කියන්නේ පල්ලිය වත්තට ආවා. දසයිසි 14 හදලා තින්නේ මේ ඔරලෝසු තිතරම වැඩ ගන්නවා. එච්චර පරණ එකක් කියලා. පුදුම ලස්සනයි. බලමු දොරක් එහෙම ඇරලා දිනවද කියලා ඇතුළට ගිහලා බලන්න. සමහර විට ඇරලා නැතුව ඇති. අපි දැන් මේ සිටි එකෙන් ඇවිල්ලා අපි ඉන්න තැන පොඩි ටවුන් එකකට ආවා. අපි ඉන්න තැනම තියෙන ටවුන් එක. බලමු ටවුන් එක ඇතුළට ගිහිල්ලා කොහොමද මේ එහෙමනම් තව වීඩියෝ එකකින් අපි හෙට හම්බෙමු. අද අපේ මේ යුරෝපා සංචාරයේ 5 වෙනි දවස. එහෙමනම් අපි හෙට හම්බෙමුතුරු ඔබට සුබ දවසක්.